hello welcome back to my YouTube channel. ඉතින් ඔන්න හුඟ දවසකින් ආයෙත් මං ආවා. මං අද අරන් ආවේ දවස් කිහිපයක වීඩියෝ එකක්. ඔය ඔයාලා දකින්නේ මම ගියා පියම්මලගේ ගමේ පෙරහැර බලන්න. ඉතින් රෑ තමයි අපි ඊට ආවේ. ඔය දවල් පෙරහැර තමයි ඔයාලා දකින්නේ. මම හරිම ආසයි අලින්ට. ඉතින් බලන්නකෝ ගොඩාක් කියන්නේ 5ක් 6ක් වගේ හිටියා. මම ළඟට ගිහින් අල්ලන්න නම් ඉතින් බයයි උනට ඇත්තටම බලන්න හරිම ආසයි. ඉතින් අපි කට්ටියම ගිහිල්ලා දවල් පෙරහැර බැලුවා. හරිම ලස්සනයි. මට මතකයි පොඩි කාලේ නම් අපේ ගෙදර හැමෝම කියන්නේ අපි 4-5 දෙනාම බස් එකේ නැගලා ඉතින් මේ කාලේට යනවා. එනාට දැන් නම් ඒ වගේ යන්න විදියක් නැහැ. තාත්තට අයියලට වැඩ, අම්මටත් එක එක වැඩ වැටුණා. ඉතින් ඒ හින්දා මම තමයි ආවේ. බලන්නකෝ ඉතින් අපි දෙන්න පෙරහැර බලනවා චූටි එකක් අඩාගෙන. හරිම සතුටින් තමයි මම නම් එදා හිටියේ. මොකද මම හරිම ආසයි අලින්ට. මම ඉතින් හරිම ආසාවෙන් යාළුවා දිහා බලාගෙන හිටියා. ඔය තියෙන්නේ එදා රෑ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට හදලා තිබුණා. ඉතින් මේ තමයි අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය. ඉතින් අපේ අම්මගේ ගම තමයි අපේ චූටි නංගිලා දෙන්නගේ අම්මා ඉතින් රට ඉඳන් ආවේ. කියන්නේ මම නැන්ද පුංචි. ඉතින් මම යත් එක තමයි ගියේ පෙරහැර බලන්න. ඉතින් හරිම ලස්සනයි පන්සල බලලා හරිම ලස්සනට හදලා තිබුණා. ඔය ඉතින් දන්නේ නැද්ද චුට්ටක් ඉතින් මේ කතා කරලා හිටියා. ඉතින් ඒලා පෙරහැර පටන් ගන්න ටිකක් පාරක් වුණා. බලන්නකෝ චූටි අලි පැටියෙක් තව එක්කෙනෙක් හිටියා. එයාගේ වැඩේ නටන එක. එයා මොනවා ලස්සන කියන්නේ නැට්ටු කාර්යොත් එක්කම එයත් ඒ විදිහටම හරිම ලස්සනට නැටුවා. ඉතින් ඉස්සර වගේම තාමත් ඒ මතක අපිත් එක්ක ජීවත් වෙනවා. ඉස්සර මට හොඳට මතකයි අපි උඩ වාඩි වෙලා ගෙදර යත් එක්ක ඔය මොනවද බොම්බයි මුට්ටයි කකා අයිස්ක්‍රීම් කකා පෙරහැර බලනවා. ඉතින් හරිම ලස්සනයි. හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඔයාලවත් මතක් වෙලා මම ඉතින් පොඩි වීඩියෝස් කෑලි ටිකක් ගත්තා. ලොකුවට නම් ඉතින් වීඩියෝ කරන්න බැවුණා. මොකද මම ඒ දවස් ටිකේම එහෙ යනකම්ම හිටියේ ලොකු වැඩ ගොඩක හිර වෙලා. ඒත් එක්ක මේ ඒ ආපු දවස් දෙක තමයි ටිකක් හරි නිදහසේ හිටියේ. ඉතින් ඒ කාලේ මං හිතුවා ටිකක් නිදහසේ බොයිෆ්‍රෙන්ඩ් හිටියා. ඉතින් එයාත් එක්ක කතා කර ඒ කාලේ ටිකක් නිදහසේ ඉන්න හිතුවා. ඒ හින්දා ඉතින් වැඩිය වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මං channel එක පටන් අරන් ටික කාලයක් තමයි මාත් එක්ක ගොඩාක් අය එකතු වෙලා හිටියා. මට වීඩියෝස් දිගටම කරගෙන යන්න ටිකක් බැරි වුණා. ඉතින් ඒකට හේතුව මම ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. හරිම සතුටු හිතෙන හේතුවක් තමයි ඉතින් ඒකත් මම ගොඩාක් කාලයක් පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු දෙයක්. මම ඔයාලට අනිවාර්යයෙන්ම ඒක කියනවා. මට ඒකත් හරියට ඒ වීඩියෝ එකත් හරියට රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ කාලේ නැති නිසා. ඉතින් බලන්නකෝ මම ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. channel එක පටන් අරන් මාසයක් හෝ මාස එකමාරක් වගේ වෙන්නේ. ඒත් මට ගොඩාක් අය එකතු වෙලා මාත් එක්ක හරිම ආදරෙන් මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් කොහොම හරි අපි ඔහේ ගියේ මේ පෙරහැර බලන්න ගියේ සිකුරාදා හවස. නංගිලා ඉස්කෝලේ ආවට පස්සේ ඔය සිකුරාදා හවස තමයි ඔය අපි සිකුරාදා නෙවෙයි ඔය සෙනසුරාදා රෑ තමයි අපි දකින්නේ. ඉතින් සිකුරාදා අපි යනකොට 10 මාර විතර වුණා. ඉතින් මගේ කොණ්ඩේට ට්‍රීට්මන්ට් එකක් කරන්න තිබුණා. ඒකත් කරගෙන ට්‍රීට්මන්ට් එකක් කිව්වට මගේ කොණ්ඩේ පොඩි කාලේ ඉඳන් ක්‍රේල් කොණ්ඩයක්. හරිද? ඊට පස්සේ ඉස්කෝලේ යනකොට ඒක පීරලා ක්‍රේල් ගතිය නැති වුණා. ඊට පස්සේ ඉතින් මට ආයෙත් ක්‍රේල් කරගන්න හිතුණා. මොකද දැන් ඉස්කෝලේ යන්නේ නැහැනේ. ඒ හින්දා මම හොය ඉන්නකොට නැන්ද පුංචි කිව්වා යාළුවා ගමේ කියන්නේ ඔහේ ලස්සනට වැඩ කරන නීට් එකට වැඩ කරන අක්කා කෙනෙක් ඉන්නවා. යාව කතා කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ ඉතින් එයාට කියලා මගේ කොණ්ඩේ ආයෙ ක්‍රේල් කරා. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝස් වල මගේ කොණ්ඩේ දැන් ලස්සනට කර්ල්ස් එක සෙට් වෙලා තියෙනවා.
ඉතින් ඔය සෙනසුරාදා රෑ තමයි අපි ඉතින් ඉරිදට ගෙදර එන්න තමයි හිතාගෙන හිටියේ. කොහොම හරි ඉරිදත් අපි පෙරහැර දවල් පෙරහැර අවසන් පෙරහැර බලලා එන්න කියලා හිතන් හිටියේ. ඒක පරක්කු වෙච්ච නිසා අපි ඉරිදා අපේ කිරියම්මලා ගෙදර අපේ මාමලාගේ ගෙදර ගිහිල්ලා එයාලවත් බලලා අපේ නෑදෑයොත් බලලා අපි ඉරිදා හවස ගෙදර එන්න පිටත් වුණා. ඉතින් තාමත් ඔය අපි දෙන්න එක්ක අපි කට්ටියත් එක්ක පෙරහැර බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට හරිම සතුටුයි. මම හරිම ආසයි. මම ඇත්තටම පොඩි පෙර පාසලක පෙරහැරක් තිබ්බත් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්න ඔය නැටුම් වලට අනම් මනම් වලට මම හරිම ආසයි. ඔයාලට මතක ඇති. මං කිව්වා නේද අලිපැටියෙක් හිටිය නටන කියලා. ඔය එන්නේ එයා තමයි. බලන්නකො පුදුම විසයක් තියෙන්නේ. ඇත්තටම එයාට ඒ කියන්නේ ඉන්න බැරිද මොන්ද නටනවා ඉවරයක් නැහැ. මට මතක හැටියට බලන්න මෙයාද නැත්තම් වෙන කෙනෙක්ද කියලා හරියට මතක නැහැ. බලමුකෝ මට මතක විදිහට මෙයා තමයි. හැබැයි මට හිතෙන්නේ එයාගේ ඒ අලියාගේ උඩ තව කෙනෙක් හිටියා. ඒ කියන්නේ අර වාඩි වෙලා ඉන්න කෙනෙක් එහෙම කෙනෙක් හිටියා. ඒ උනාට මේකේ නෑනේ. මෙයාත් ඩාන්ස් කරනවා පිටිපස්සෙන් එයාත් එනවද කොහෙද බලමු ඉස්සරහට වීඩියෝ එකේ මම ඔයාලට කියන්නම්කෝ එයා නම් ඇත්තටම ඉතින් ඔය පෙරහැරවල් වල නටන ඒ යන අලි යන නටන අය පෙරහැරේ යන අලි ඒ හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා නේද? ගොඩාක් මිනිස්සු හරිම ආසාවෙන් බලන් ඉන්නවා. මේවා හැම දෙයක්ම ඉතින් දෙවියන්ට බුදුන්ට කරන පූජාවල්නේ. ඉතින් ඇත්තටම එයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව පොඩි හරි දෙයකින් මේ විදිහට සතුටු කරනවාට. පෙරහැරේ නටන අයට විතරක් නෙවෙයි. ඒ පෙරහැරේ ඔය වගේ පන්දම් උස්සගෙන යන අය, ඒකට ආරක්ෂාව දෙන පොලිසිය නිලධාරීන්, ඒ හැමෝටම ඉතින් ඇත්තටම ඔය සංවිධානය කරන අය මේ හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. මම නම් කියන්නේ මේ කරන දේවල් වලට. මම ඔයාලට කියපු අලි පැංචා මෙන්න මෙයා. අරයත් නැටුවා. එනට මෙන්න මෙයා තමයි මං කිව්වේ අර උඩ වාඩි වෙලා එක්කෙනෙක් හිටියයි කියලා. ඒකයි මට මතක තිබුණා එක්කෙනෙක් වාඩි වෙලා හිටියා කියලා. බලන්නකෝ මේ උඩැක්කේ නැට්ටුව නටන විදිහටම මෙයා මාර විදිහට නටනවා. ඇත්තටම අර පල්ලෙහා කියන්නේ තව ටිකක් දුර පෙරහැර ඉතින් යනවනේ. මේ කට්ටිය කියලා තිබුණා එයා පෙරහැර ඉවර වෙනකම්ම ওই විදිහටම තමයි නටනට ගිහින් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මේගොල්ලෝ පෙර ආත්මභාවයක අනිවාර්යෙන් මිනිස්සෙක් වෙලා ඉන්නේ නැති නේද? පෙරහැරක මේ වගේ යන්න පූජාවල් පවත්වන්න එයාලා කොච්චරනම් වාසනාවන්ත වෙන්න ඇද්ද? ඉතින් පෙරහැර බලලා ඉවර වෙනකොට රෑ වුණා. ඊට පස්සේ අපි ඉක්මනට ගෙදර ගියා. ඉතින් මට ඉරිදා දවසේ මුකුත් වීඩියෝ ගන්න බැරි වුණා. මට ඇත්තටම අමතක වුණා. ඔය තියෙන්නේ සඳුදා දවස. සඳුදා මගේ වැඩ වගේකට මම කොළඹ ආවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපු අය හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ඉක්මනටම හරිම ලස්සන වීඩියෝස් ගොඩක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න.